Hello everyone, welcome back to the channel. අද වීඩියෝ එකෙන් ගේන්නේ රිසර්ච් වලට ඇකඩමික් වලට හෙල්ප්ෆුල් වන AI ටූල් එකක් ගැන. මේ Google Notebook LM. අපි බලමු මොකද්ද මේ Google Notebook LM කියන්නේ කියලා. මේකදී මෙතන උඩින්ම තියෙනවා මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ යගෙනවා AI powered research partner කියන. මේක ඇත්තටම හෙල්ප්ෆුල් වෙන්නේ මේගොල්ලෝ දීලා තියෙන්නේ රිසර්ච් වැඩවලට තමයි හෙල්ප්ෆුල් වෙනවා කියලා. මෙතන තව කියනවා අපිට අප්ලෝඩ් මේකෙදි වෙන්නේ අප්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මේ ෆෝමැට් වලින් PDF වෙබ්සයිට් වෙන්න පුළුවන් YouTube වීඩියෝස් වෙන්න පුළුවන් audio file Google Docs මෙන්න මේ large content තියෙන දේවල්. ඒ කියන්නේ අපි රිසර්ච් පේපර් එකක් ගත්තොත් ඒකේ රිසර්ච් පේපර් එක අපිට කියවන්න ගියොත් ලොකු ටයිම් එකක් යනවා. එතකොට අන්න ඒ වගේ වෙලාවට මේ රිසර්ච් පේපර්ස් මේකට අප්ලෝඩ් කරලා අපිට මේකේ සමරයිස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ගොඩක් ෆීචර්ස් තියෙනවා. අපිට ඒකේ ප්‍රශ්න අහන්න පුළුවන්. ආයි තව තියෙනවා මේක මයින්ඩ් මැප් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මෙන්න මේ කියන ෆෝමැට් වලින් අපිට පුළුවන් අප්ලෝඩ් කරලා මේකෙන් සමරයිස් එකක් ගන්න. ඒක තමයි මේකෙදී වෙබ්සයිට් එකේ කියන්නේ අපි බලමු කොහොමද මේක යූස් කරන්න කියලා. අපි මුලින්ම කරන්න ඕනේ අපි සර්ච් කරන්න ඕනේ Google Notebook කියලා. එතකොට Google Notebook කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ එන පළවෙනි රිසල්ට් එකෙන් අපිට යන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට. මේක ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා try book lm කියලා. අපි ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ page එකකට තමයි අපි navigate වෙන්නේ. එතකොට අපිට අලුතෙන් create කරන්න පුළුවන් new notebook එකක්. අපි click කරලා බලමු මෙතනින් කියලා. එතකොට මෙන්න මෙතනදී එනවා අපිට ෆයිල් අප්ලෝඩ් කරන තැන. මේකදී තියෙන දේවල් ටික පොඩ්ඩක් බලමු. මෙතන තියෙනවා අපිට ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන්. Google Drive එකේ තියෙන ඒවත් මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා තියෙනවා. YouTube link එකක් පුළුවන්, වෙබ්සයිට් එකක link එකක් වෙන්නත් පුළුවන්. මේ වෙබ්සයිට් එක link එකක් දුන්නොත් අපිට පුළුවන් මෙතනින් paste කරන්න. ඊට පස්සේ තව තියෙනවා YouTube link එකක් වුණත් එහෙම මෙතන paste කරන්න තියෙන YouTube එකේ link එක අරගෙන මෙතනට දාන්න තියෙනවා. එතකොට තව තියෙනවා text නිකන් text එකක් copy කරලා අරගෙන paste කරන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. මම මෙතනදී කරන්නම් මගේ අපි research papers download කරන්නේ Google Scholar එකෙන්. Google Scholar එකට ගිහිල්ලා මම මෙතනින් රිසර්ච් පේපර් එකක් ඩවුන්ලෝඩ් කරලා ගත්තා. ඒ රිසර්ච් පේපර් එක මම මේකට අප්ලෝඩ් කරන්න. එතකොට අප්ලෝඩ් කරාට පස්සේ අපිට පෙන්වනවා මෙන්න මෙතනදී අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් වුණාට පස්සේ අපි බලමු මේක කොහොමද යූස් කරන්න කියලා. අප්ලෝඩ් වුණාට පස්සේ මෙතන පෙන්නනවා අපි අප්ලෝඩ් කරේ the impact of AI on the software development. අපි the impact of AI on software development මෙන්න මේ resource paper එක තමයි අපි අප්ලෝඩ් කරේ. එතකොට මෙයා මෙතන සමරයිස් එකක් දෙනවා මෙන්න මේ research paper එකේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් ටිකක් කියලා එයා මෙතනින් සමරයිස් කරලා දෙනවා. එතකොට අපිට තව මෙතනදී මේ පහළ chat එකේදී මෙතන අපිට chat කරන්න පුළුවන් මෙයාත් එක්ක අපිට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ research paper එකේ තව මොනවා හරි දැනගන්න අපිට මෙතනින් පුළුවන් ඒ දේවල් අහන්න. එතකොට ඒ වගේම තමයි මෙයා මෙතන suggest කරනවා මෙන්න මේ වගේ ප්‍රශ්න මෙතනින් අහන්න පුළුවන් කියලා. ඉතින් අපි මෙතන එකක් click කරලා බලමු. What is the primary benefit and necessary ethical challenges a company the broad adoption in AI. එතකොට මෙයා ඒ resource paper එක චෙක් කරලා බලලා ඒ රිසෝස් පේපර් එකේ තියෙන මොනවද කියලා බලලා එයා මෙතනින් දෙනවා. එතකොට ඒ දෙද්දි මේ බලන්න මෙයා මෙතන මේ ප්‍රෙෆරන්ස් ඇඩ් කරලා තියෙනවා මේ පේපර් එකේ මෙතනින් තමයි මේක දුන්නේ කියලා. එතකොට අපිට රිසර්ච් පේපර් එක බලලා තව අයිඩියා එකක් ගන්න පුළුවන්. තව තව list 7 ටිපිකල් මේ තියෙන මෙයා මෙතන සජෙස්ට් කරන දේ අපි දුන්න
සෝස් එකත් රිසෝස් එකත් එක්ක චෙක් කරලා බලලා ඒකෙන් තමයි මේකට මෙයා උත්තර දෙන්නේ ආන්සර්ස් දෙන්නේ ඒ රිසෝස් පේපර් එකේ තියෙන ඒවා විතරක් නැතුව වෙන Google එකෙන් සර්ච් කරලා නෙමෙයි. එතකොට අපිට මෙන්න මේ වගේ අපිට දැන් ලොකු රිසර්ච් පේපර් එකක් වුණාට පස්සේ අපිට මුලින් සමරයිස් එක ගන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්න ඊට පස්සේ අහලා මෙතන chat එක කන්ටිනියු කරගෙන ගිහලා අපිට මේ රිසර්ච් පේපර් එකේ තියෙන්නේ මේකයි කියලා ෆුල් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකේ මේ පැත්තේ අපිට තව ෆීචර්ස් ගොඩක් දීලා තියෙනවා. මෙතන තියෙනවා audio overview. ඒ කියන්නේ මෙතන audio එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි දෙන එක අපිට අහන් ඉන්න පුළුවන් විදිහට audio එකක් එයා ජෙනරේට් කරලා දෙනවා. මේ තිබ්බ කන්ටෙන්ට් එකත් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් මේ report එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. quiz Q&A එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මේකට ගැලපෙන විදිහට මේ රිසෝස් එකට ගැලපෙන විදිහට වීඩියෝ ඕවර්විව් එකක් මයින්ඩ් මැප් එකක් ඒ වගේ ජෙනරේට් කරලා ගන්න පුළුවන්. අපි ක්ලික් කරලා බලමු. එතන quiz Q&A එක ජෙනරේට් කරන්න ගියොත් මෙතනින් Q&A එක ජෙනරේට් කරගන්න පුළුවන්. මයින්ඩ් මැප් එකක් ජෙනරේට් කරන්න ගියොත් මේක ටයිම් එක පොඩ්ඩක් යනවා. මයින්ඩ් මැප් එකක් ජෙනරේට් කරන්න ගියොත් එයා මෙතනින් ජෙනරේට් කරන මයින්ඩ් මැප් එක. අපි බලමු මේ මම ජෙනරේට් කරලා ගත්ත කලින් එකක්. ඒකෙන් බලමු මේ මෙතන මේ ජෙනරේට් වුණ ඒවත් එක්ක මෙතන ටයිම් එක ටිකක් යන නිසා මේ වගේ මේ ඒ රිසෝස් එක තමයි මෙතනින් අප්ලෝඩ් කරේ. එතන Q&A ක්ලික් කරාට පස්සේ අපිට මේ එයා මේ රිසෝස් එක බේස් කරගෙන එතන තියෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා අහලා එයා Q&A එක ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ නෝට් එකක් ජෙනරේට් කරලා තියෙනවා. මේ නෝට් එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තව තියෙනවා මේ මයින්ඩ් මැප් එක. මේක ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. මේ කියන්නේ මේක අපිට මේ සමරයිස් එක මයින්ඩ් මැප් එකක් විදිහට මෙයා මෙතන ඩයග්‍රෑම් එකක් විතර පෙන්වනවා. මෙතන දැන් ෆුල් ඩොකියුමන්ට් එක වෙනවන් පස්සේ මේකේ තියෙන කන්ටෙන්ට් ටික මේ ටික තමයි කවර් වෙලා තියෙන්නේ. ඒ කන්ටෙන්ට් ඇතුළේ තව මොනවද තියෙන්නේ කියලා බලුවොත් ඒව ඇතුළේ මෙන්න මේ වගේ the introduction and context of AI ගත්තට පස්සේ ඒක definition of AI, historical milestone, protein industry application ඔය වගේ ඒකේ ඇතුළේ තියෙන මොනවද කැටගරි කියලා එයා මේ මයින්ඩ් මැප් එකක් හදලා දෙනවා. මේක ඇතුළට ගියත් මේ දැන් AI in engineering design process ගත්තට පස්සේ ඒක ඇතුළේ මේ රිසෝස් එකේ මෙන්න මේ වගේ කැටගරි ටික ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා කියලා එයා විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු තව තිබ්බ මේකේ audio file එක. දැන් මෙතන මේ audio එක ගත්තට පස්සේ අපි හැමදාම පාවිච්චි කරන ඇප් එකක් වෙබ්සයිට් එකක් මේවා නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියෙනවද? ඒ නිර්මාණ ක්‍රියාවලිය ඇතුලේ බෑන අපි කවුරුත් නොහිතන විදිහේ නිහඬ මේ වගේ ඔඩියෝ එකක් ජෙනරේට් වෙනවා. එතකොට මෙතන අපිට ඉංග්‍රීසි වලින් ඕන නම් ඉංග්‍රීසි වලින් ජෙනරේට් කරගන්න පුළුවන්. certain human abilities like understanding language. මේ ඔඩියෝ එක ජෙනරේට් කරද්දී මෙන්න මෙතන තියෙනවා pencil icon එකක් edit කරන්න ඕනේ. එතකොට මෙතනදී අපිට පුළුවන් කොහොමද මොන language එකෙන් දෙන්න ඕනේ language එක select කරලා අපිට ඕන language එක මොකක්ද කියලා දාලා මේ ඉංග්‍රීසි වලින්ද නැත්නම් මෙතන අපිට select කරගන්න පුළුවන් සිංහලද ඉංග්‍රීසිද කියලා select කරලා අපිට පුළුවන් audio එක generate කරගන්න. අද වීඩියෝ එකෙන් ගෙන ආවේ මෙන්න මේ Google Notebook LM කියන AI tool එක ගැන. එතන මේක research වැඩවලට තමයි use කරන්නේ. මේක කටි use කරලා බලන්න ගොඩක් useful වෙයි මේක. මොකද අපිට time එක waste වෙන නිසා ඒක ඉතුරු කරගන්න මේ tool එක helpful වෙයි කියලා හිතනවා. එතකොට අද වීඩියෝ එක මෙච්චරයි ගේන බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් මම වෙනකම් සුබ දවසක්.
වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා තියන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.